මේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අద్භූත සිදුවීම් වලින් පිරිච්ච තනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලෙන් එක එක සද්ද එන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ටයරයක් වගේ. බලමු. Hi friends, ඔන්න ඔකයි සීන් එක. ඉතින් මොකක්ද උනේ? මම උඩ ඉඳන් මචං පොඩක් කෝල් එකේ chat පාරක් දාගෙන ගියා මම කැලත් එක. කැලත් එක මචං chat පාරක් දාන යද්දී මොකෙන්ද දිගේ පිටිවස්සෙන් යනවා වගේ දැනුණා. මම ඉතින් ආදල්ලට ටික පොඩ හැල්ල බැලුවා. හැල්ල බැලුව ගමන් මචං මෙන්න මෙතන මම පල්ලෙහාට කඩා වටුණා ගියාන්කෝ. මගේ ෆෝන් එකක් නැහැ බං. මම ගේම් රෙකෝඩ් කරලා ඉවරයි බං. බලපංකෝ ඉතින්. මචං මේ මොකෝ මෙතන බම මේ ඔලු ගහන් ඉන්නේ එතන සතර කලකිල්ල වගේ. අඩෝ සතර කලකිල්ල නම් කමකුත් නෑ බං. බලපං උඹ ගත තියෙන තැන. ඔව් බං. ගහපියකද කම්බුක කඩපු පුරා. හයි බං. උඹ ගත තියෙන දි දැක්ක මාර දුකයි බං. මල්ලි. ලොකෝයි. අම්මට මේ ලොකෝයි. කමන්නේ වනේ. ලොකෝයි ඉඳාගෙන ඉන්නකෝ නම් අපි යන්න. හයි ෆ්‍රෙන්ඩ්ස් මෙතන තිනවා යතුරු. යතුරට ගහ අපි යන්න දොර. එන මොකක්ද දොරට අරින්න දොර. සුපිරි. ඉතින් මෙතන නිදන් බඳුල. මේ තියෙන්නේ අර කිව්ව නිදන් බඳුල වෙන්න ඕනේ. දෙවෙනි මහල්ලේ නාගමුඩ ගිල පරීක්ෂාවෙන් බලාපන්. කාස් දෙලසක් අරින් අරගෙන හිපා මුලින් තබාපන්. ගල් දොරක් ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇති අකුඩ බිල්ලන් පුදාපන්. කොහොමද ෆ්‍රෙන්ඩ්ස් වොයිස් එක? ගැම්මක් නේ. ගැම්මක්. ඉඩු මින කාසිය. මෙන්න මෙතන ෆ්‍රෙන්ඩ්ස් පළවෙනි කාසිය අපිට හම්බුණා. එල සුපිරි. එල පවුසි. එල කිරි. ඔඩෝ. ක්‍රෝබාර් එකක ඇසද තිබ්බේ? නයිස් බං නයිස්. Oh my god! Wow! Nice. Friends අපි පොල්ල හොයාගත්තා පොල්ල හොයාගත්තා. පොල්ල බං පොල්ල හොයාගත්තේ. පොල්ලත් එක අපි කාසියක් හොයාගත්තා. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. නෑ. අද කලින් ගේම්ස් වල වගේ මේ ක්‍රෝබාර් එකෙන් හයි ෆ්‍රෙන්ඩ්ස් කාසි 3යි. අද වහපම්බා. කලින් ගේ මට අර දැන් ඔයා දැකලා YouTube වල හැම ගේම් එකකම ක්‍රෝබාර් එකකින් පෙට්ටියක් කරලා තියෙනවා. මොකද්ද පෙට්ටියක් තමයි හරින තියෙන්නේ. ඒත් බං මේකේ කඩන්න තියෙන්නේ මේ ලීනි බං. අනික මට කියපන්කෝ කවුද බං මේ ලී වලට මේ ඉස්කුරු පැන ගහප එක? පීසු මොකුත් නෑ. ඔයාලා යකේ කමෙන්ට් දාලා පිස්සු මොකද්ද කියලා. අපි පට් ගාලා මේට හොයාගමු. ෆ්‍රෙන්ඩ්ස් මිට්ටිය පොල්ල හම්බුණා. සෝරි. පොල්ලේ ඔළුව හම්බුණා.
අඩුව අන්නර අපිව දැකලලු බං. හොරෙක් නෙවෙයි ආච්චි මම ඇවිල්ලා SL ෆෝන් කවියා. මම හොරෙක් නෙවෙයි මං ආව නිදානේ ගන්න. මිටිය වැඩන්නේ ෆික් කරපන් මිටිය. මිටිය තියන කන්නද බොන්නද? මේක නැද්ද කාසියක්? කාසි නෑ බං කාසි නෑ. දුකයි. ඒ සිය මම මේ දවස් 3කින් විතර නෑනේ. අන්න ඒක සොඳ වෙනත වැඩ දැන් නැත්තේ. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට මොකද තේරෙනවා. කරන්නේ ඵලයන් මෙතන යන්න. පොඩ්ඩකින් ෆ්‍රෙන්ඩ්ස් අපි ආච්චිට වෙට්ටුවක් දාමු. ගහගන්නේ මං කියන්නේ. හිටපිය හොරා. අම්බා කිව්වරයක් කරනවා. අම්මට උඩ සීයේ ඵලයන්. ඵලයන්. පිසුයාගේ දුවන්න ඉන්න බෑ උඹ ගහනෝනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් කාසි අතරක් ෆෙර් මේක දාගමු මෙතනින්. මම බේරුණානේ බං. ඵලයන් යකෝ යන්නේ. උඹත් යකෙක් මම මිනිස්සෙක්. ලොකු නෑ හරියේ. රෝල් කළක් ගහගනින් පුක් මං කියන්නේ දේ ගහ ගන්නවල තැන. අර කඩවාපිය. ගහපිය කොද කම්බුගේ කඩපු පුරා. ආච්චි මෙහෙන් එයිද? ආඩෝ ආච්චි මෙතනින් එනවා කියා. ආච්චි කොහොමද ඉතින් ජීවිතේ? මල කෑල්ල වගේ ඉන්නෝනේ ආච්චියා. ඉවරක් කරගෙන ගෙදර ගිහිල්ලා. ඔබ ලොකුද බෑ මට ඔබ ලොකුද? මේක චෙක් කරන් යන් ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් පොඩි කනගාටු සීන් එකක් තියෙනවා. කාසියක් හම්බුණා. තව කාසිය. තවත් කාසිය. තවත් කාසියක් 4යි. අපිට තව මචං තව කාසි ටිකක් ඕන. මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. ගන්නේ ලීවරේ. අපි දැන් පිට උඩට කැපුනේ. උඩට කැපු. කාසි ටික දාමු ෆ්‍රෙන්ඩ්ස් ඔතනට. අසීයේ කොහමද? हाय फ्रेंड्स කාසි අඩක් දැම්මා. අපි ඉතින් පට් ගාලා මේක ඉවරක් කරමු. මෙහාරි ආච්චි නෑනේ බා. මෙතනත් කාසිය. මට ඔය ආච්චි 7-5කට ෂුවර් නෑ බං. මචං මම මේ ගේම් එක දැන් 4 වෙනි පාඩ දුක රෙකෝඩ් කරන්නේ. රෙකෝඩ් කරන්න හම්බෙන්නෙම නෑ බං. මේ රෙකෝඩ් කරනකොට බල්ලෙක් කියනවා. නැත්තම් ටීවී එකේ මොකක් හරි මගුලක් එනවා. මල්ල කර්මයක් බං. සිරාවට තව එක කාසිය ෆ්‍රෙන්ඩ්ස් ඕන අපිට. මේ කාසිය කොහෙද ඇත්තේ සමහරකට. ආච්චි රෙද්දස් එක ගහන් ඉන්නවත් දන්නේ කාසිය.
බලපන් බල්ල තුඩු බුරුණ බා මේක අස්සේ. පොඩෙන් දැස්සේ හංගි වුණත් මේක හරියන්නේ නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ස් ආච්චි ගියා. ආච්චි ගියා මචං ආච්චි ගියා. තව එකක් කාසියක් හොයාගන්න මචං. උඩ 8යි. 9 10 11යි තව එකක් හොයාගන්න තියෙනවා. තව කොහේ හරි එකක් කාසියක් තියෙනවා මචං මට පේන්න තියෙනවා. මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. හරි බං හරි. අන්න අතරින් ආච්චි. මේ නැති මචං කාසිය. කාසි 12ම සෙට්. අපි එන දැන් පණිමුද? පණිමු. දැන් පණිමු මචං. මේක හරියන්නේ නැහැ. දැන් බලන් හිටියේ අපි. දැන් පණිමු. ඉතින් ඔන්න හයිෆෙන්ස් ඩිමන්ත ලීවරේ ගත්තා. දැන් මෙතන තියෙන ලීවරේ දාන්න ඕන. කුදාපන් ඉතින්. හයිෆෙන්ස් ලීවරේ දැම්මා. ඩයමන්ඩ් එක මෙතනට දාන්න ඕන. ඊට මේ ලීවරේ මෙතනට දාන්න ඕන. දාලා මේක ඇද්දකම පල්ලෙහාට. සල්ලි බං. ඩෝ රංගාසි. අපි එක කරා මචං. අපි එක කරා. Oh my god! Wow! එනා අපි මේ සුන්දර ගින්දර අවසානයනේ. පණිමු. මේ තියෙන්නේ නිදානේ. හැමතැනම රත්තරන්. මැණික් වලින් පිරීලා. හා? මොකද සත්‍ය? ඒ ගෝටයිමර. අර කෙලියා. එහෙනම් ගොල්ලෝ අපි කැපුණා. ඔයාලා තාම channel එක subscribe කරේ නැද්ද? ඔව් සෑඩ් බා. channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න නා. එහෙනම් ගොල්ලෝ අපි we were nothing.